Hai ළමයි කොහොමද ඔයාලට ගොඩාක් කාලෙකින් vlog එකක් කරන්නේ. ඉතින් අද vlog එකක් කරන්න ඕනි කියලා හිතුණා. මොකද ගොඩාක් කාලෙකින් නිමාඩු හම්බුනේ. ඒ නිසා මට හිතුණා දැන් අලුතෙන් vlog එකක් කරන්න ඕනි කියලා. මොකද අප්‍රේල් මාසේ දිගට vlogs කරන්න බලන්නේ. ඉතින් තාම බෝඩිමේ ඉන්නේ ගෙදර ගියේ නැහැ. නිමාඩු තවම නැහැ. අද බෝඩිමේ නිමාඩු දවසක්. ඉතින් අපේ යාළුවෙකුත් එනවා බෝඩිමට හොස්ටල් ඉන්න යාළුවෙක්. ඉතින් ඉඳවල් වෙලා එයයි බෝඩිමේ ඉන්න අනිත් යාළුවයි අපි තුන්දෙනා එකතු වෙලා හිතන් ඉන්නවා ලන්ච් එක අද හදන්න. ඒ කියන්නේ ෆස්ට් ටයිම් අපි උයන්නේ එකට. උයාගෙන තියනවා තනියම පොඩි දේවල් බෝඩිමේ හදාගෙන එහෙම තියනවා. ඒ වුණාට එකට උයන්න ෆස්ට් ටයිම්. ඉතින් අසවෙන් ඉන්න යන කල් අපි බලමු. අද ඒ නිසාම මම vlog එකක් කරන්නේ. මම නැගිටුණා විතරයි දැන් නැගිටින්න කල යුතුයි කියලා vlog එකක්. ඉතින් අද දවසේ මොකද වෙන්නේ කියලා මම ඔයගොල්ලෝ එක්ක ෂෙයා කරගන්නම්. වීඩියෝ එකත් එක්ක දිගට බලලා ඉන්න. ඉතින් අද ලස්සනට ඉර පායලා තියෙනවා. ෂොක් දවසක් ඉතින් මං පුරුද්දක් විදිහට හැමදාම උදේම නැගිට්ටම ෆෝන් එක ගන්න කලින් මම ඔයගොල්ලන්ට කියන්නේ ඒක පුරුදු වෙන්න කියලා. ෆෝන් එක ගන්න කලින් මම හැමදාම උදේට මෙතනින් මේ අහස දිහා බලලා විශ් එකක් කරනවා. විශ් එකක් කියන්නේ මොකද ඉල්ලනවා නෙමෙයි. මම හැමදාම උදේට තෑන්ක් කරනවා මට මේ දීලා තියෙන දේවල් වලට සහ ලස්සන දවසක් මට රෑත් ගත කරලා මට ලස්සන උදයක් දවසක් ආරම්භය ලබා දෙන එකට හැමදාම මම තෑන්ක්ෆුල් වෙනවා. ඉතින් ඒක හොඳ පුරුද්දක්. ඒක එතනින් පස්සේ දවසම හරිම සාර්ථකයි. ඉතින් මං කියන ඔයගොල්ලන්ටත් ඒක කරලා බලන්න. ඒක හොඳයි. දැන් මම නැගිටලා තම මුණසදලා මුකුත් නැහැ. මුලින්ම චුට්ටක් රූම් එක අස් කරන්න ඕනේ. ඊට පස්සේ මම මේ දවස්වල හැමදාම උදේට බොඩ ඩ්‍රින්ක් එකක් තියෙනවා. ඒ කියන්නේ ඒකම ඔයගොල්ලන්ට කියන්න මොකද කියලා. ඔයගොල්ලන්ට පේලා තියෙනගේ ඇක්නි හැම ගොඩාක් අඩු වෙලා තියෙනවා. සහ මගේ බරත් අඩු වෙලා මගේ වෙනවද දන්නේ නැහැ. ගොඩාක් weight loss වෙනවා, acne අඩු වෙනවා සහ drink එක මම හැමදාම උදේට හදලා හිස් බඩ බොනවා. නැගිටපු ගමන් මුණ සෝදන්න ඒවා පස්සේ. ඉතින් ඒකත් හදමු අපි ඊට කලින් රූම් එක චුට්ටක් අස් කරලා ඒ ටික කළෙමු. මොකද යාළුවෙකුත් එනවනේ අද. හරි එහෙනම් අපි දැන් අර මං කියපු ඩ්‍රින්ක් එක හදාගන්න. ඒකට ඕනේ දේවල් මම මුලින්ම කියන්නම්. ජින්ජර් ඕනේ. මේකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ ජින්ජර්. ඊට පස්සේ දෙහි, කහ කුරුදු, ගම්මිරිස්, මී පැණි. ඔය ටික තමයි ඕනේ. මම කැමරාව දිහා නෙවෙයි දිහාව බලන්න කතා කරලා තියෙන්නේ. ජින්ජර්, කහ, ගම්මිරිස්, කුරුදු, දෙහි මේන් ඉන්ග්‍රීඩියන්ට් එකක්. මී පැණි. ඔය ටික තමයි ඕනේ. ඉතින් අපි හදමු දැන්. මෙහෙම නෙමෙයි අපිට බෝඩින් වල ජින්ජර් අරගෙන හලන්න බ්ලෙන්ඩ් කරන්න එහෙම නැති නිසා මම බ්‍රෑන්ඩ් එකක් ප්‍රොමෝට් කරනවා නේ. මෙන්න මේ ජින්ජර් පේස්ට් එක අරගෙන තියාගෙන ඉන්නේ. ඒකට වඩා ඉතින් හොඳයි අර නැචරල් එක ගන්න ගොඩක් හොඳයි. ඒ වුණාට ඉතින් දෙහි ගන්න ඕනේ අද ටික ඉතුරු වෙනවා. ජින්ජර් මේ වගේ දාගන්නවා.
කාලා මේ ඉන්ටර්නෙට් එකේ සර්ච් කරන්න ජින්ජර් ෂොට් කියලා. එතකොට ඒක මේ දැන් ඒක න ඉවරයි. අද ගන්න ඕනේ අපිට විතරක් වගේ තියෙනවා. මම මුල් දවසේ ලුණු වතුර නෙමෙයි දැම්මේ. එතකොට බොන්න අමාරුයි. දැන් ඒ නිසා ලුණු වතුර දානවා. අපි මේ බෝඩි එකට ෂිෆ්ට් උනේ ළඟදී. ඒ නිසා මේව දාන්න මේම නේද කන්ටේනර්ස් නැහැ තාම. කහනම් මම සමහරවිට දාන්නේ නැහැ. ඒක දැම්මම හරි අමාරුයි කන්න. කුරුදු කුඩු. then एक बार बर्थडे के अम्मा दुनिया एक सा बर्थडे के लगा नंगने पा මේක දැන් හදාගත්තනේ බොණ්ඩ සෑහෙනවා අමාරුයි. මාරම ගේමක් දෙනවා මම කොහමද ඉතින් weight loss කරගන්න ඕන. ඔයාලට පිළිගන්න මම සෑහෙනවා මේ මගේ වෙනසක් තියෙනවා. weight loss වෙලා ස්කින් එකේ පැචස් අඩු වෙලා එහෙම වෙනසක් තියෙනවා. මේක නිසා දැන් මම සති දෙකක් විතර මේක ගන්නවා. ඊට පස්සේ ඔක මට අපිට ටර්ම් එක්සෑම් තිබ්බනේ දවසක මට ඔක හදාගන්න වෙලාවක් නැහැ. එතකොට මම කරේ මෙන්න මේ අපේ මෙතන තියෙන ෆුඩ් සිටි එකේ තියෙනවා මේ ජින්ජර් ෂොට් කියලා 100 ගාණක් වෙන්නේ. මේ තියෙන ඉන්ග්‍රීඩියන්ට් දාලා හදන ඩ්‍රින්ක් එකක්. ඒක තමයි මම ඒ දවස්වල බිව්වේ. මේක තරම්ම මට දැනෙන්නේ නැති වුණාට not bad. ඔයාලගෙත් ඇත්ත බලන්න. මේ වගේ එකක්. ඉතින් බොම්. දෙයක් තියෙනවා දැන්. මරි බර්මානේ ලස්සන වෙන්න ඕන බොන්න. හයි ළමයි මට ඊට පස්සේ එතන එහාට මොකද කරේ කියලා ආල්ට ගේන්න බැරි වුණා. චුට්ටක් විසි වුණා. ඇඳුම් වගේක් වොෂ් කරන්න තිබ්බා. ඒව ඊට පස්සේ වෙලෙන්ද දාලා ඊට පස්සේ ලිස්ට් එකක් හදුවා අපි මොනවදද හදන්නේ සහ ඒවා දැන් ගේන්න යන්න මම රෙඩි වෙලා ඉන්නේ. මම ඔයගොල්ලන්ට මගේ අවුට්ෆිට් එක පෙන්නන්න හම්බ. පෙරවත් දන්නේ නැහැ. අපි ආපහු බඩු ටික අරගෙන බෝඩිමට ඇවිල්ලා චේන්ජ් එකකුත් දාගත්තා. දැන් තමා අපේ මේ බ්ලොග් එකේ වැදගත්ම කොටස කරන්නේ.
ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳිලින්න අපේ යාළුවෙකුත් ආවා බෝඩිමට. රස වෙයිද නැද්ද දන්නේ කෑම එකගෙන ඇවිල්ලා. ඉතින් වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න. හොඳ කොටස් ඉස්සරහට බලන්න පුළුවන් බලන්න. ඊට පස්සේ ළමයි අපි ওই විදිහට කෑම හදන්න පටන් ගත්තා. අපි ඒ කියන්නේ හැම විතරම කෑම හදන්නේ නෑ. කියන්නේ කට්ටිය ඔක්කොටම ෆ්‍රී වෙන දවසක ඔක්කොම එකතු වෙලා හදනවා. ඇරෙන්න නැත්තම් ওই පොඩි දෙයක් හදාගෙන කනව එච්චරයි ලොකුවට කෑම හදන්නේ නෑ. සහ හදන්න වෙලාවකුත් නෑ. කොහොම හරි අද අපිට නිවාඩුවක් තිබ්බ නිසා මම යාළුවොත් එක්ක අපි කට්ටිය එකතු වෙලා කෑම හැදුවා. කොහොම හරි ළමයි මේ vlog එක මම අද voice over කරාට අවුරුද්දට කලින් ගත් එකක්. අප්‍රේල් මාසෙටත් කලින් ගත් එකක් මට මතක විදිහට. ඉතින් මට ඒක අප්ලෝඩ් කරගන්න බැරි වුණා. ඒකයි පරක්කු උනේ. හරි මට තව කියන්න දෙයක් තියෙනවා. මේකයි ගොඩාක් අය අහනවා අක්කි break up the videos වල අයියකෝ ඔයා එක කරපු videos කෝ කියලා. ඉතින් මම දැක්කපු කමෙන්ට් ටිකකට රිප්ලයි කරා. ඉතින් කියන්න තියෙන්නේ break up තමා. මම ඒක ගැන කතා කරන්න කැමති නෑ. ඔයගොල්ලන්ට ඉතින් ඒක දැනගත්තාම ඇති කියලා මම හිතනවා. එහෙම ලොකුකමකටවත් මොකටවත් නෙමෙයි. මම ඒක ගැන කතා කරන්න පෞද්ගලිකව කැමති නෑ. අපි කොහොම හරි ওই විදිහට අන්තිමට කෑම හදාගත්තා. ඉතින් ළමයි මාරම රසයි කට්ටිය එකතු වෙලා හැදුවාම. ඉතින් ඔය පේන්නේ අපි හදපු කෑම එක තමයි. තව ඔයගොල්ලන්ට මට පණිවිඩයක් දෙන්න තියෙනවා. ගොඩාක් අය අහනවා මේ මාසේ ක්ලාස් එක ගැන කමෙන්ට් දාලා අහනවා. මැසේජ් දාලා අහනවා. ඉතින් මට කියන්න දෙන්නේ මේ මාසේ ඉඳලා අපි පටන් ගත්ත සුපිරි වැඩපිළිවෙලක් එක්සෑම් එකම ටාගට් කරලා. ඉතින් බයෝ ගොඩ දාගන්න ඕන නම් අපේ ක්ලාස් එකේ ඔයගොල්ලන්ට papers යනවා, revision යනවා, theory යනවා and motivation program එකක් යනවා හැම සතියෙම. ඔයගොල්ලන්ට join වෙන්න ඕන නම් මම දාන WhatsApp numbers වලට message එකක් දාන්න. ගොඩාක් අය ගන්න නෑ. ඒකයි මම හැමදාම කියන්නේ ගොඩක්. කොහොම හරි finally ওই විදිහට තමයි අපේ කෑම එක තිබ්බේ. මාර්ම රසයි, මාර්ම ලස්සනයි. මට දැන් voice over කරද්දී ආයෙත් ඒක තිබ්බනම් හිතෙනවා. ඉතින් එහෙනම් අපි ආයෙත් vlog එකකින් හම්බෙමු. bye.